ඊළඟට බුදුහාමුදුරේ දේශනා කළ තියෙනවා හතර දෙනෙක් පිළිබඳව පුංචි උනා අව탁සීරු කරන්න එපා කියලා. කවුරු හතරද? එක්කෙනෙක් තමයි වික්ෂුන් වහන්සේ. පුංචි උනා අව탁සීරු කරන්න ඕනේ. අනිත් එක්කලා තමයි රාජ කුමාරයා. පුංචි උනා අව탁සීරු කරන්න ඕනේ. අනිත් එක්කලා තමයි සර්පයා. පුංචි උනා සර්පයා. අනිත් එක තමයි ගින්න. ලොකු උනා පුංචි උනා ගින්න. ලොකු ගින්නෙන් කරන්නේ හානිය, පුංචි ගින්නෙන් කරන්නේ හානිය. මම කල්පනා කරනවා ඔබ හැමදෙනාටම ජීවිතේ ලැබිලා තියෙන්නේ අහඹ අවස්ථාවක් කියලා. ලෝකයේ බොහෝ වෘත්තීන් කරනා ඉන්නවා. ඒ වෘත්තීන් වල විශාල පිරිස් ඉන්නවා. හැබැයි ලංකාවේ ගත්තොත් ලෝකේ ගත්තොත් ගිනි නිවන ඒකකයක නැත්නම් ගිනි නිවන හමුදාව කියලා කියනවනේ. ඉන්නේ ඊටාම සීමිත පිරිසක්. ඒ සීමිත පිරිස තමයි තමන්ගේ ජීවිතය පරදුවට තියලා අනිත් අයගේ ජීවිත දේපල ආරක්ෂා කරන්න කටයුතු කරනවා. ලෝකේ බොහෝ අය කරන්නේ අනිත් අයගේ දේවල් විනාශ කරන්න. ලෝකේ බොහෝ අය කරන්නේ අනිත් අයගේ ජීවිත හානි කරන්න උත්සාහ කරනවා. ඔය අය 24කේම තමන්ගේ ජීවිතය ඒ වගේම තමන්ගේ කාලය වෙන් කළා කියනවා ඇති වෙන්න පුළුවන් උපද්‍රව ව්‍යසන ඕනෑම අවස්ථාවකදී මැඩපවත්වා හැමෝටම සහනය සතුට ළඟා කරලා දෙන්න. ඒ නිසා මම කල්පනා කරනවා ඔබ හැමදෙනාම ලෝකේ ඉන්න සුවිශේෂී පිරිසක් කියලා. ඒ විතරක් නෙවෙයි මේ පින්කමේ තවත් සුවිශේෂී ලක්ෂණයක් මහා සංඝරත්නයේ හැටියට අපි දැක්කා. මම බොහෝ අවස්ථාවල දාන දේවල් වලට ගියාම කල්පනා කරන දෙයක් තියෙනවා. වත්නම් ලංකාවේ තිරිණියට තරුණ අයට ගිය කලක් කියලා. ඔකට ගියාම බලන්නකො දාන ගෙදරකට ගියා වෙන තැනකට ගියා හැම දෙයක්ම කරන්නේ කවුද? කාන්තාව. තිරිණි අය හතර මායිනේ. ඔයගොල්ලෝ සමහර වෙලාවල් වල ඉතාම මහන්සියෙන් හරිහම්ප කරලා දීලා කාන්තාව ඔකට අදින්දා ගෙදර ගිහලා කාන්තාවට සර්ව් කරන්න එපා. කාන්තාවන්ට හැම දෙයක්ම දාලා දීලා තිරිණි අය කැප්ටන් වෙලා ඉන්නවා. බලන්නකො සමාජයේ ගියාම. තරුණයෝ දිහා බැලුවම කොච්චර උදාසීනයි කියලා. කොච්චර කම්මැලිද කියලා. ඕනෑම දෙයක ආච්චිලාටත් වඩා ඉක්මනින් බරකට ගියාම කුටුවල ඉඳගෙන ඉන්නේ මම දකින්නේ තිරිණි තරුණයෝ. ඒ වගේම තිරිණි. හැබැයි මෙතන ඔබ හැමදෙනාම අද දවසේදී තමන්ගේ අතින්ම දාන පූජා කළා. තමන්ගේ අතින්ම අවශ්‍ය කරන වතාවත් සියල්ලක්ම නොපිළිහෙලා ඉෂ්ටසිත කළා. ඒක තමයි පින කියලා කියන්නේ. ඒක තමයි ජීවිතේ අපි හුරු වෙන්න උවමනා කරන්නේ. අපි ජීවිතේට යම් කිසි දෙයක් හුරු කරගත්තොත්, අපි ජීවිතය තුළ යම් කිසි දෙයක් ක්‍රියාත්මක කරන්න ඉගෙන ගත්තොත්, ඒ දේ අපේ මෙලව ජීවිතේ සැපවත් කරනවා. ඒ වගේම ඒ දේ අපේ පරලොව ජීවිතය සැපවත් කරන තත්වයට පත් වෙනවා. හැම දිනකටම සතුටු වෙන්න පුළුවන් පින්කමක් සිද්ධ කළේ. සරලාත්මක පිරිත් දේශනාවක් පැවැත්වීම සරල කාර්යයක් නෙවෙයි. පිරිත් මණ්ඩපයේ සැකසීමේ ඉඳලා ඉතා විශාල කාලයක්, ශ්‍රමයක්, ධනයක් වගේම කැපකිරීමක් සිද්ධ කරන්න ඕනේ. හැබැයි ඔබ හැමදෙනාම මේ කාරණාව කාර්ය ඉතාමත් හොඳින් ඉෂ්ටසිත කළා. ඊ රාත්‍රී පිරිත් මණ්ඩපය ස්ථානගත කරලා තිබ්බ තැන පිළිබඳව උනක් කල්පනා කරලා බැලුවම ගොඩක්
පිරිසෙන් ඈත් හිටියා මම හිතනවා වෙනස් අදහසක් ඇතුව ඔබ හැමදෙනාම ඒ ක්‍රියාත්මක කරලා තිබ්බා. මේ විදිහට හිතන්න පුළුවන් පිරිසක් තමයි ලංකාවට ඕනේ. හිතන අය තමයි ලෝකය සමාජය වෙනස් කරන්න පුළුවන්කම තියෙන්නේ. නොහිතන කෙනාට ලෝකයේ සමාජය වෙනස් කරන්නවත් තමන්ගේ ජීවිතය වෙනස් කරන්නවත් පුළුවන්කමක් නැහැ. ඒ නිසා ඔබ හැමදෙනාම ඊයේ රාත්‍රියේ ඉඳලා මේ මොහොත දක්වා මේ කළ හැම කාරණාවක් තුළින්ම ගොඩනෙගුනේ පුණ්‍ය ශක්තියයි කුසල ශක්තියයි. ලෝකේ හැම අපහසු දෙයක්ම හැම හොඳ දෙයක්ම කරන්න අපහසුයි. හැබැයි නරක කරන්න හරි ලේසියි. ඔයාලට ගින්නක් නිවන්න හරි කරදරයක් විඳින්න ඕනේ. හැබැයි ගින්නක් තියන්න කෙනෙකුට එච්චර කරදරයක් නෑ. ගිනි පුරා කරුවොත් තියාගෙන තියන්න. නැත්තම් ඔය සිගරට් බොන කෙනෙක් නම් සිගරට් කොටයක් දාලා උනා ගින්නක් තියන්න පුළුවන්. ඕනනම් මේ විදුලිය කාන්දම් කළා හරි ගින්නක් තියන්න පුළුවන්. අපහසු දේ නරක දේ පහසුවෙන් කරන්න පුළුවන්. හැබැයි හොඳ දේ Tamanta වගේම අන් අයට යහපත වන දේ පහසුවෙන් කරන්න බෑ. හැබැයි අපහසුයෙන් කරන දේවල් වලින් තමයි දැන් ඉගෙන ගන්න දේ උනත් අපහසුයෙන් කරන්නේ. ඔයයි මේ තත්වයට එන්න ඒ ගිනි නිවන එකේ පුහුණු වුණත් අපහසුයෙන් පීඩාවෙන් කරේ. හැබැයි ඒක හොඳ දේවල් අපහසුයෙන් කරගත්තොත් ඒ කරගත්ත දේ තුලින් Tamanta වගේම Taman එක්ක ඉන්න අයට යහපත ළඟා කරලා දෙන්න පුළුවන්. සැපත සැනසීම ළඟා කරලා දෙන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ උදෙසා ඔබ හැමදෙනාම බුද්ධ පූජා පැවැත්වුවා. ඒ වගේම මහා සංඝරත්නයේ උදෙසා අෂ්ටපරිස්කාර අතිරේක